නටාෂාගේ මගේ දෙවෙනි කොටස හැමදාම මේ වගේ වීඩියෝ බලන්න. අපිව සබ්ස්ක්‍රිබ් කරලා තියාගන්න. කෙල්ලට ලැජ්ජ හිතිලා අතකින් පියවරු යුගලයයි අනිත් චූවයි වහගත්ත. මම බලෙන්ම එයාගේ අත් දෙක අරන් සිපගත්ත. දැන් මගේ ඇස් ඉදිරිපිට නූල් පටක් වත් නැති ඇගේ නිරුවත. මගේ සාමාන්‍ය රත් වෙනවා තේරුණා. ඇය හුස්ම ගන්නකොට තන් දෙකත් තාලෙට උඩ එනවා. ඇගේ සිහින ඉනයි පුළුල් උකුලයි නෙත්වලට රසඳුනක්. චූවේ කට උඩ ඉඳලා බුරියට යනතුරු හීනි ඉරක් වගේ මයිල් වැවිල කලාත්මක දර්ශනයක් පෙන්නුම් කළා. ඒ හැරුණම වෙන එක මයිල් ගහක්වත් නැහැ. අතට කිහිලි වලවත් මයිල් නැහැ. ඒ නිසා ඇය තවමත් පොඩි නිසා විය. මම ඇයව හරවල රවුම් තද තට්ටම් කිස් කළා. නටාෂව දන ගස්සල වැලමිට බිමට නවල ඔළුව පාත් කරලා පිටිපස්ස මුනට හිටින්න හැරෙව්වා. කකුල් දෙක පළල් කරාම ඇගේ චුවගේ රෝස පහති තොල්පෙති ඇරිලා ඇතුළ දිලිසෙනවා දැක්ක. ජූස් උනල බින්දු දෙක තුන බිමටත් වැටුණා. මම පුක පළල් කර කර තට්ටම් මිරිකුවා. උන්මාදයෙන් වියුරු වැටිල වගේ දැඩි ලෙස පුක්දර දිගේ චුව ළඟට යනකල් අතින් පිරිමැද්ද. අත් දෙකෙන් තට්ටම් පළල් කරල උඩ ඉඳන් පහලට පුක් දුරේ ලෙව කෑව. පුකේ හිලට දිව දැම්මා. නටාෂා ප්‍රීතියෙන් උදම් වෙල පුක වන කෙඳිරි ගාද්දි මම සහෝදරයෙක් හිලට එබුව. කෙල්ල, එපා මැඩම් රිදෙනවා කියලම ගැහුව. ඉන්න බබා තව ටිකයි කියලා මම දෙවෙනි ඇගිල්ලෙන් ෆක් එකක් දුන්න කෙල ගගහ පුකේ හිලට. ඒ එක්කම අනික් අතින් තන් දෙක මිරිකුවා. දැන් කෙල්ල ෆෝම් වෙලා. කෙඳිරි ගගා පුක ගස්සනවා. දැන් කොහොමද කෙල්ලි? තාම ඉදෙනවද වස්තුවේ? ඇලවුම් මිස් දැන් සනීපයි. ඉන්න මම ඔයාට දිව්‍ය ලෝකෙ පෙන්නන්නම් රත්තරන්. එයාගේ චූවෙන් ජූස් බින්දු බිමට වැටෙනවා. මම එයාව බිම නිදි කෙරෙව. කකුල් තියෙනවා අල්ලගන්න කිව්ව. එයාගේ කකුල් මැදට ඇවිත් වගේ චූතොල් පළල් කරල ක්ලිට් එක පිරිමැදල ලෙව කකා ගලන ජූස් හිරුව. ජූස් එක්ක එයාගේ චූවල රහත් දැනෙනවා. එවිට අලුත්ම මිහිරි රසක් දැනුනේ. කෙල්ලගේ මුළු සමස්තම ගැහෙන්න ගත්ත. මගේ කොණ්ඩෙන් අඩිමින් හයෙන් පුක උස්සනවා. ඇගේ කෙඳිරිය වැඩි වුණා. අනේ මිස් ඇති මට මොනවද වෙනවා කියලා දැන් ගැහුව. මම ක්ලිට් එක ලෙව කකා ගහනව නතර නොකරම. ටැප් එකක් ඇරිය වගේ ජුස් කටට ආව. නටාෂ ඌව මගේ කටට තද කරලා කොණ්ඩෙන් ඇදගෙන හිටිය ටික වෙලාවක්. දැන් කොණ්ඩේ අතාරින්න ළමයෝ. අනේ සොරි මැඩම්. මගේ මුළු ඇත්තම පණ නැහැ එක හරියයි. ඔයා මේ විදියට කවදාවත් කරල නැද්ද කා එක්කවත් මීට කලින්? අනේ ලැප්ටොප් මැඩම්. අද තමයි පළවෙනි වතාවට කළේ. මම ටික වෙලාවක් එයාගේ හිටිය. එතනින් සුදු පාට ජූස් එළියට එනවා තාමත්. නටාෂට ආස හිතුනද? සතුටුද? චුව දිහා බලන් අම්මෝ මැඩම්. එවගේ මිහිරි මොහොතක්. මම කවදාවත් නටාෂට පුළුවන්ද එවගේ මටත් කරන්නද මීට කලින් මම කරල පෙන්වන්නනේ මැඩමි. ඔයාගේ යාළුවෝ එක්ක මොනවත්ම කරල නැද්ද? බාත්රූම් එකේ නිකම් අතපත ගාල කිස් කරලා නම් තියෙනවා. ඊට වැඩි යමක් කර නැහැ. ඉතින් මම කියලා දෙන්නම් කරන හැටි. හා මැඩම්. මමත් ඔක්කොම ඇඳුම් ගලවල හෙළුණා. බිම දිගාවෙල නටාෂව හරියටම උඩට ගත්ත. එයා මගේ බෙල්ල බදාගෙන මගේ චූවට චූව ගාවමින් තොල් උරනවා. දැන් මගේ තන් දෙක උරන්න මැනික. කෙල්ල පහලට ගිහින් තන් මිරිකමින් නිපල් උරනවා. එහෙම නෙවෙයි කෙල්ලි. මෙහෙම කරන්න. මම එයාව පෙරලගෙන එක තනක නිල් එක රවුමට දිව තුඩින් පිරී මැද යන්තමට හපල උරමින් අනික ලාවට අනිත් අතින් මිරිකනවා. අනේ මිස් හරිම සනීපයි. මට චූ යනව වගේ දැනෙනවා. ඒ චූ නෙවයි රත්තරන්. ඔයාගේ තෘප්තිමත් බව හබවන ආදර යුෂ යන්නේ. දැන් ඉතින් මගෙත් මාරුවෙන් මාරුවට වස්තුවේ. කෙල්ල ඉගෙනීමට වගේ මේ වැඩේටත් දක්ෂයි. විඳලා නැහැ.
එක සැරෙන්ම වැඩේ අල්ලන් මාර විදියට තන් උරනවා. මම එයාගේ පොහොට්ටු හුරතල් කරනවා කෙඳිරි ගගා. එහෙම කර කර එයාව මම පහලට ගන්නවා. අනේ රත්තරන් ඔයා ෂෝක් එකට කරනවා පැටියෝ. ඔහොම කර කර ටිකෙන් ටික පහලට ගිහින් අතනත් දිවෙන් කරන්න වස්තුවේ. එතරම් පළපුරුද්දක් නොමැති වුවද ඇය සහ මිහිදිව මට අමුතුම සතුටක් ලබා දුන්නා. මිස් මෙතනින් වතුරද වූද එන්නේ. ඒ තමයි බබා ඔයාට වගේම මටත් යන ආදරේ උෂා. එව හරිම රහයි. මම බොන්නද මිස්? එයා එවලෙව කාල ඇහුවා. බොන්න රත්තරන් බොන්න. ඔයා වෙනුවෙන් තමයි මට එවෙන්නේ. විනාඩි 10ක් විතර කෙල්ල දිව දාදක් ලිට් එක පිරිමදිමින් තවත් දෙකක් ඇතුළට දාලා ගගහ චූව උරනවා. දැන් මටත් යන්න ලං වේගන එන්නේ. මම ඒ ඉන්න විදියටම එයාගේ චූව මගේ කටටත් ලංකර ගත්ත 69 කරන්න. ටික වෙලාවක් මමත් එයාගේ චූවට සැප දුන්නා. මිස් කලින් වගේ ආයෙත් සැරයක් මට යන්න එනවා. මටත් යන්න සත්‍යයි රත්තරන්. ඔය විදියටම තව හයියෙන් කරන්න. මමත් ඔයාට කරන්නම්. දෙන්නටම එකට යනකොට තමයි සතුට වැඩි වෙන්නේ පුක ගස්සනවා. වැඩි වෙලාවක් ගියේ නැහැ. දෙන්නම කටවලට චූව තද කරමින් නතර වුණා. ඇත්තටම මම හුඟ දවසකින් මේ වගේ සැපක් ලැබුණා. අන්තිම කොටසත් ඉක්මනට ගෙන්නම්. අපිව සබ්ස්ක්‍රිබ් කරන්නත් අමතක කරන්න එපා.